ආයුබෝවන් හැමෝටම අදත් වෙනද වගේම ශාන්ති කර්මයක දවල් වැඩ කොටස ඉවර වෙනකම් බලන්න. ඉතින් මේ ඉන්නේ අපේ විකුම් අයියා. අපි ඉතින් ආදරයට කියන්නේ පොඩි කියලා. ඉතින් ඔයාලා මේ දකින්නේ පිදේනි වලට හැඹිලිපත් වෙනවා. අපි දෙන්නත් එක්ක ඉතින් පොඩි කයියකුත් දාගෙන දවල් වැඩ ටික කරන්න තමයි මේ ලෑස්තිය. ඉතින් පහතරට ශාන්ති කර්ම සම්ප්‍රදායේ මෙවැනි වීඩියෝ බලන්න දකින්න කැමති හැමෝම ආව ෆලෝ කරන් යන්න. ඉතින් මේ තමයි ඉතින් දිල්ෂාන් අයියා. කලින් වීඩියෝ එකේ ඔයාලා මෙයාව දැකලා තියෙනවනේ. අද එයාගේ වැඩ කොටස තමයි ආරක්ෂා පුටුවයි තීන්දුව පුටුවයි හදන එක. ඉතින් මේ ඔයාලා දකින්නේ ආරක්ෂා පුටු ඉංගිනියට කම්මල් බොර කුඹුරු වැට අවශ්‍ය ද්‍රව්‍ය තියලා ඒ පුටුව සකස් කරගන්න විදිය තමයි. ඉතින් ඔයාලා දන්නවද ශාන්ති කර්ම කරන කෙනෙක්ට තමන්ගේ ගොක්කොල කපන පිහිය කියන්නේ ජීවිතේම එක කොටසක් තමයි. බලන්නකෝ අපේ පොඩි අයියාගේ අතින් සියුම්බ කැටයන් වෙන ගොක්කොලේ හැඩතලේ කොච්චර ලස්සනයිද කියලා. ඔයාලා දන්නවද පහතරට තොයිල් ශාන්ති කර්ම කියන දේවල් දැන් පිරිහෙමින් පවතිනවා. ඒකට හේතුව තමයි බහුතරයක් කපු නෝනලා කපු මහත්තුරු කරන සමහර දේවල් වලින් මිනිස්සුන්ගේ විශ්වාසය බිඳිලා තියෙනවා. අපි පාරම්පරික විදියට ශාස්ත්‍රීය විදියට මේ ශාන්ති කර්ම තාමත් කරගෙන ඉස්සරහට යනවා. මේ කපන කොළ කැටයම් වේලන නිසා තමයි ඉතින් මේ අපි බේසමකට වතුර ටිකක් පුරවලා ඒකේ දාලා තියන්නේ. මේ තමයි ඉතින් මට හැමදාම හම්බෙන ජොබ් එක. ඔයාලා දන්නවද මේ හදන්නේ මම මොකද්ද කියලා? මේක තමයි මල්යහන කියන්නේ. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලා දන්නවද මල්යහනක් කියන්නේ මොකක්ද කියලා? මල්යහනක් කියන්නේ දෙවි දේවතාවුන් වහන්සේලාට වඩින්න හදන ආසනයක් වගේ එකක්. මේකේ පාන් මාලාවල් පත්තු කරනවා, පූජාවල් තියෙනවා.
ඔයාලා දන්නවද මේ තමයි ආරක්ෂාව ජීවම් කිරීම. මේ ඔයාලා දකින්නේ පිදේනි සැකසීම. මේ තමයි ඉතින් සූනියම් පිදෙන්න කියන්නේ. මේ පිදේනි ඔක්කොම පෙනුමෙන් එක සමාන වුණාට මේ හැම එකක්ම එකකට එකක් වෙනස් පිදේනි. පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න. ඔයාලා දැන් මේ දකින්නේ පිදේනි තියන්න සකසන පිදේනි මැස්ස. දැන් මම ඔය බඳින්නේ යක්තෝඩු. යක්තෝඩු, දේවතෝඩු කියලා තෝඩු වර්ග තියෙනවා. ඒ වගේම පිදේනි මැස්සට බඳින්නේ යක්තෝඩු. මේ තමයි ඉතින් පිදේනි මැස්ස සහ පිදේනි වල වැඩි වරුණාම තියෙන විදිය. ඔයාලා දන්නවද මේක මොකක්ද කියලා? මේ තමයි මලයක් පිදෙන්න පෙරේත තටුව කියලාත් කියනවා. මේ ඔයාලා දකින්නේ බහිරව පූජාව සඳහා බහිරව අයිල් ටික සකසන විදිය. අපි තුන් දෙනාත් එක්ක චූටි කයියක් දාගෙන තමයි ඉතින් මේ වැඩ කටයුතු ටික කරන්නේ. ඔන්න ඉතින් දවල් වැඩ ටික ඉවර වෙගෙන ඉති දන්නේම නැතුව රෑ වුණා. ශාන්ති කර්මයේ රාත්‍රී වැඩ කොටස දෙවැනි වීඩියෝ එකෙන් දාන්නම්. මාව ෆලෝ කරලා තියාගන්න.